සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. වෙල්කම් ටු මයි YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රසම රස රතුවල කරියක් හදන විදිය. මේකට මම සාමාන්‍ය රතුවල දෙකකුයි සාමාන්‍ය පොඩි අලගෙඩියකුයි ගත්තා. මේ ටික සුද්ධ කරලා ඉස්සෙල්ලම වතුරට දා ගන්න ඕනේ. දැන් මේ විදියට හීනියට රතුවල ටික කපා ගන්න ඕනේ. රතුවල ටික මේ විදියට අපි උයා ගන්න භාජනයට දා ගන්න. අල ටික මේ ගානට කැපුණාම ඇති. දැන් අල ටිකත් මේ විදියට එකතු කරගන්න. දැන් කරපිංච ටිකත් එකතු කරගන්න. අම මිරිස් ටික මේ විදියට පළලා එකතු කරගන්න. ලොකු ලුණු ගෙඩිය කපලා ඒකෙන් ටිකකුත් මේ විදියට එකතු කරගන්න. දැන් උළුවාල් තේ හැඳි කාලක් විතර එකතු කරගන්න. කුරුඳු පොතු කෑල්ලකුත් මේ විදියට එකතු කරගන්න. දැන් තුනපහ තේ හැඳි කාලක්, කහ කුඩු තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්න. දැන් මේ ටික හොඳින් අතින් කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේදී මම ලුණු එකතු කරගන්නේ නැහැ. දැන් දිය කිරි දාගන්න ඕනේ. මේ වෙනුවට ඔයාලට වතුර පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් ලිප ඔන් කරලා මේක හොඳින් උයා ගන්න ඕනේ. හැන්දෙන් හොඳින් මේ විදිහට කලවම් කරගන්න. කිරි ටික නැත්තම් කැට ගහන්න පුළුවන්. දැන් පියනෙන් වහලා මේ විදිහට තැම්බෙන්න තියන්න. මේ වෙලාවේදී රතුවල් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. වතුර හොඳටම හිඳිලා තියෙන්නේ. පේනවනේ? මේ ගානට ඉදව ගන්න ඕනේ. දැන් උක්කු පොල් කිරි එකතු කරගන්න. උක්කු පොල් කිරි ගන්න. එතකොට තමයි රස. දැන් මේ විදියට හැන්දෙන් කලවම් කරමින් කිරි ටික හොඳින් උතුරවා ගන්න. මේ වෙලාවේදී රස අනුව ලුණු එකතු කරගන්න. දැන් රතුවල කරිය හරි. රසම රසයි මේ රතුවල කරිය. ඔයාලත් හදලා බලන්නකෝ මේ විදියට. හදලා බලලා මටත් බලන්න කමෙන්ට් එකක් විදියට ෆොටෝ එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ ගොඩක් මගේ YouTube channel එකේ තියෙනවා. ඒවත් ගිහින් බලන්න. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් like එකක් දාලා channel එකත් subscribe කරලා තව කෙනෙකුට බලන්න share පාරකුත් දාන්න. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ආදරෙයි.